හායි ආදරණීය ඔයාව මගේ YouTube channel එකට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් හරියටම මාස 2කට පස්සේ මම මේ වීඩියෝ එක ඔයාට ගේන්නේ. මම මේ මාස 2 ඇතුළත මගේ රැකියාව සම්බන්ධ විභාග 2කට මුහුණ දුන්නා. ඉතින් මට හිතුණා මගේ රැකියාව, ගෙදර දොර වැඩ, එතකොට මගේ බබාගේ අධ්‍යාපන කටයුතු මේ හැමදේම බැලන්ස් කරගෙන මම කොහොමද මේ විභාග දෙකට සූදානම් වුණේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතනවා ඔයාටත් ඔයාගේ ටාගට් වලට යන්න, ඔයාගේ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න මම මේ ෂෙයා කරගන්න කරුණු හේතුවක් වෙයි කියලා. ඉතින් ඇත්තටම මමත් ඉතාම කාර්යබහුල කාන්තාවක්. මම රැකියාවට පිටත් වෙන්නේ උදේ 6ට විතර නිවසෙන්. ඉතින් කිලෝමීටර් 55ක් 60ක් ගෙවාගෙන ට්‍රේන් එකේ කොළඹට යන එන කාලය එක බලපුවාම මට මගේ ටාගට් වලට මට මං වෙනුවෙන් තියෙන කාලය ඉතාම සීමිතයි. ඒත් අපි අපේ ජීවිතේ අපි හීනමවන දේවල් අපි මෙන්න මේ කාලෙදී මේ දේ කරගන්න ඕනි කියලා අපේ හිතේ තියෙනවා නම් මම හිතන්නේ අපි ඒකට ඒ කාලවලදී කැප වෙන්නම ඕනේ. එහෙම නැතු වුණොත් මම හිතනවා අපිට ජීවිතේ යම්කිසි කාලෙකදී ඒ කියන්නේ අපේ දරුවෝ ලොකු වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හීන පස්සේ යනකොට අපිට අපේ ජීවිත දිහා ආපහු හැරිලා බලනකොට යම්කිසි වෙලාවකදී අපිට හිතෙන්න පුළුවන් අනේ අපරාදේ අපි අර කාලෙදි මේක තව ටිකක් කැප වෙලා කරගන්න තිබුණා. එහෙම කරගත්තා නම් හොඳයි කියන වගේ පුංචි පසුතැවීමක්වත් අපේ ජීවිතේ නැති වෙන්න මම හිතනවා ඔයාට ඔයාගේ ජීවිතේක විභාගයක් නෙවෙයි. ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගන්න උනන්දුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න වෙන්න පුළුවන්. ස්වයං රැකියාවක් කරන්න, පුංචි බිස්නස් එකක් පටන් ගන්න. ඒ වගේ මොකක්ම හරි ඔයාගේ හිතේ පුංචි හරි අයිඩියා එකක් යම්කිසි දෙයක් කරන්න ඕනේ කියන එක තියෙනවා නම් මම හිතනවා මේක තමයි හොඳම වෙලාව ඔයාට ඒ වෙනුවෙන් එක පියවරක් හරි ඉස්සරහට තියන්න. අපි හැමෝටම ජීවිතේ යම් කාලවලදී එක එක ප්‍රශ්න තියෙනවා. ඒක රැකියාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ගෙදර දොරේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න. ඒ වගේ ඒ කියන්නේ මොනම දෙයක් හරි සම්බන්ධව ප්‍රශ්නයක්, ගැටලුවක් නැති කාලයක් මිනිස්සෙකුට නැති තරම්. ඉතින් ඒ නිසා මේ කාලය අතහැරලා මං තව ටිකක් ඉඳලා පටන් ගන්නවා. ඒ වගේ අර තමන්ගේ ටාගට් වලට යන එක කල් දාන්නේ නැතුව අඩුම තරමින් ඔයාට ඒ වෙනුවෙන් කරන්න පුළුවන්, මේ වෙලාවේ කරන්න පුළුවන් පුංචිම දේ හරි කරන්න පටන් ගන්න. ඔයා පටන් ගත්තොත් සහ පොඩි කැපකිරීමක් ඒ වෙනුවෙන් කරොත් මම හිතනවා ඔයාට බැරි වෙන එකක් නැහැ ඒක ළඟා කරගන්න. මොකද ඇත්තටම අපි යම්කිසි දෙයක් කරන්න පටන් ගන්නකන් ඒක හරිම අමාරුයි. නමුත් ඒක කරන්න පටන් ගත්තම අපි නොදැනුවත්වම
ඒ දේට අපි යොමු වෙනවා. ඒ නිසා ඔයාට වෙලාවක් නැහැ, හරිම කාර්යබහුලයි, ඒක දැන් බැහැ පස්සේ කරනවා. අන්න ඒ වගේ සිතුවිලි ඔයාගේ ඔළුවට එනවා නම් දැම්මම ඒ ගැන චුට්ටක් හිතන්න. මොකද අපි දන්නේ නැහැනේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා අදම අපි ඒ දෙයට යොමු වෙන එක තමයි ගොඩක් වැදගත් කියලා මම හිතනවා. මොකද මටත් තියෙන්නේ මගේ හින වෙනුවෙන් යන්න දවසේ හරීම පොඩි කාලයක්. රැකියාවේ වැඩ අවසන් කරලා නිවසට යනකොට මම ගොඩක් වෙලාවට ට්‍රේන් එකේදී තමයි මේ විභාග දෙක සම්බන්ධව ඇත්තටම Zoom මගින් තමයි ලෙක්චර්ස් පැවැත්වුනේ. ඉතින් මම මේ ලෙක්චර්ස් වලට සවන් දෙන්නේ ට්‍රේන් එකේ යන ගම. එක්කෝ කෑම උයන ගම. බවාව නිදි කරවන ගම. අන්න ඒ වගේ අර නිශ්චිත වෙලාවක් මට මෙහෙම වෙන් කරගෙන පාඩම් කරන්න කියලා දවසේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් වෙලාවෙදී තමයි ඇත්තටම වෙලාව හදාගන්නේ ඒ වගේ පාඩම් කරන වැඩවලට. නැත්තම් මම නිවසට ළඟා වෙනකොටත් 7:00 විතර වගේ වෙනවා. ඉතින් ගිහින් කෑම උයලා බබාගේ හෝම්වර්ක් ඒවා කරලා බබාගේ කවලා නිදි කරවලා ඒ වැඩ ඉවර වෙනකොට ඇත්තටම 11:00 වෙනවා. ඉතින් ඒ වෙලාවටත් මට නිදිමත ගොඩක් නැතිනම් මම ඒත් පාඩම් කරනවා. එහෙම කරලා තමයි මම මේ විභාග දෙකට මුහුණ දුන්නේ මේ මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත. ඉතින් මේක බලන ඔයා දැන් A level විභාගේ කරපු දරුවෙක් නම් හෝ ඔයාට A level කරපු දරුවෙක් ඉන්නවා නම් ඇත්තටම එයාගේ ඉදිරියේ එයා කරන්න බලාපොරොත්තු වෙන රැකියාවට අදාළව එයාට කරන්න පුළුවන් සමහර අමතර qualifications ගන්න පුළුවන් course තියෙනවා. ඉතින් අර මේ රිසල්ට්ස් එනකන් ඉන්න කාලෙදිත් ඒවට දරුවන්ව යොමු කරන්න පුළුවන්. මොකද මේ අතර කාලෙදී යාට පොඩි රෙස්ට් එකක් අරගෙන අර ප්‍රෙෂර් එකක් නැතුව ඒකට යොමු වෙලා කරගන්න පුළුවන් වටින කාලයක් තමයි රිසල්ට්ස් එනකන් තියෙන කාලේ. ඉතින් මම A level කරේ කොමර්ස් වලින්. ඉතින් කොමර්ස් කරපු දරුවන් නම් ගොඩක් යොමු වෙනවා අපි චාටර්ඩ් එක්සෑම් කරන්න. ඉතින් මේක ඇත්තටම හොඳ වෙලාවක් ඒ සඳහා යොමු වෙන එක. මොකද ඇත්තටම මම වුණත් ඒ කාලෙදී ලෙවල් 2ක් කම්ප්ලීට් කරගත්තා. ඊට පස්සේ ජොබ් එකට ආවට පස්සේදීන් ඒකේ හැමම අතරමඟදී නතර වුණා. ඇත්තටම දැන් හිතෙනවා අපරාධ ඒ කාලේ ඒක කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් අන්න ඒ වගේ දැන් මට ඒකට යොමු වෙලා කරන්න ඒක ටිකක් අමාරු එකක් නිසා අර ෆුල් ටයිම් ඒකට යොදන්න තියෙන කාලෙත් අඩු නිසා අතරම දැන් පටන් ගන්න ආයෙම හිතෙන්නේ නැහැ. ඉතින් අපරාධය අර කාලෙදි කරගත්තා නම් කියන පොඩි පසුතැවීමක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසායි මම ඕගොල්ලන්ට කියන්නේ දැන් අපිට දැනුම ගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඇත්තටම අපේ කාලේ වගේත් නෙවෙයි YouTube බලපුවාම හෝ ওই chat GPT ඒ වගේන් අපිට ගොඩාක් දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේන් දැනුවත් වෙලා හෝ වැඩිහිටි කෙනෙකුගෙන් අහගෙන එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුගෙන් අහගෙන අපි මේ දේවල් වලට යොමු වෙලා අර අනාගතේ අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන මාර්ග හොයාගෙන ඒවට යොමු වෙන එක ඊටාම වැදගත්.
ඇත්තටම මේ මාස 2 ඇතුළත කාලෙදී බොහෝ දවස්වලට මම නිදාගත්තේ පැය 4ක වගේ කාලයක්. නමුත් සමහර දවස් තිබුණා පාඩම් කරන්න නැගිටිනවා කියලා නිදාගත්තම ඇත්තටම අපිට එලාම් ඇහුණත් ඇහැරෙන්නේ නැති දවස්. අන්න ඒ වගේ එහෙම දවසුත් අපිට තියෙනවා. ඒ කියන්නේ අපිට හැමදේම හරියටම පර්ෆෙක්ට්ව කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒ ගැන පසුතැවෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැදගත්ම දේ වෙන්නේ අපි ඒක අතාරින්න නැතුව කොහොම හරි අල්ලගෙන අවසානයේ දක්වා යන එක තමයි. ඉතින් ඇත්තටම දරුවන් ඉන්නවා කියන එකවත් අපි රැකියාවක් කරනවා කියන එකවත් අපිට වෙන වෙන ප්‍රශ්න තියෙනවා කියන එකවත් අපේ ටාගට් වලට යන්න බාධාවක් කරගන්න හොඳ නැහැ. ඔයාට ඔයාගේ ටාගට් එක වෙනුවෙන් දවසට කැප වෙන්න පුළුවන් විනාඩි 20ද 10ද පැය භාගෙද පැයද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒක කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. කොයිම වෙලාවකවත් දරුවෝ ලොකු වුණාම මේ දේ කරනවා. මම රැකියාව ඉවත් වුණාම මේ දේ කරනවා. ගෙදර වැඩ ටික ඉවර වුණාමම කරනවා කියලා අර ප්‍රශ්න ඉවර වෙනකන් ඔයාගේ හීන කල් දාන්න එපා. නිතරම අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න බලන්න. මොකද ප්‍රශ්න කියන ඒවා අපිට දිනෙන් දින කාලෙන් කාලයට අලුතෙන් අපේ ජීවිතවලට එන දේවල්. ඒවා කවදාවත් ඉවර වෙන දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා අනික් දේ තමයි මවක් විදිහට අපි අපේ දරුවන්ට මම හැම වෙලෙම හිතන දෙයක් තමයි අපි ඒගොල්ලන්ට ආදර්ශයක් වෙන විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. මොකද දැන් ඔයාට ඉන්නේ ටිකක් ලොකු දරුවෙක් නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට ඔයත් ඔයාගේ හීන වෙනුවෙන් ඔයාගේ අරමුණු වෙනුවෙන් මහන්සි වෙනවා දරුවා දැක්කම එයාට ලොකු මොටිවේෂන් එකක් එනවා ඔයා දිහා බලලා එයාගේ වැඩ කරගන්න. ඉතින් තමන් ගැන විශ්වාසය තියාගෙන ඔයාට වටිනාකමක් ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න. ඔයාගේ අනාගතයට අද කරන දේ ආයෝජනයක් කරගන්න. ඉතින් මට අන්තිමටත් කියන්න තියෙන්නේ ආදරණීය ඔයාලට අම්මා කෙනෙක් වුණා කියලාවත් බිරිඳක් වුණා කියලාවත් අපි අපේ හීන නවත්ත ගන්න ඕනේ නැහැ. ඉතින් අපිට තියෙන වගකීම් එන්න වැඩි වෙන්න පුළුවන්. ඒත් අපි වෙනුවෙන් තියෙන කාලෙන් පුංචියෙන් හරි පටන් ගත්තොත් ඔයාලට තියෙන අරමුණු එකින් එක ළඟා කරගන්න පුළුවන්. ඉතින් ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම ඒවා ඉෂ්ට කරගන්න ඔයගොල්ලන්ගේ ටාගට් වලට යන්න පුළුවන් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාට ටාගට් වලට යනකොට ඒක අතරමඟ නතර නොවෙන්න නම් මෙන්න මේ පුංචි ටිප් එකක් පාවිච්චි කරන්න. ඔයා ඔයාගේ ඒ ටාගට් වලට යනකොට ඔයා කරන කැපකිරීම වලට ඔයා ඔයාටම යම්කිසි ට්‍රීට් එකක් මම මේ දේ කරොත් මම මේක ලබා ගන්නවා කියලා. ඒක පුංචි මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ෆිල්ම් එකක් බලනවා, දරුවත් එක්ක කොහේ හරි යනවා, ඔයා ආස කෑමක් කනවා, ආස ඇඳුමක් ගන්නවා. අන්න ඒ වගේ ඔයා යම්කිසි ටාගට් එකක් කරලා ඉවර වුණාම අන්නේ ට්‍රීට් එක ඔයාට දෙන්න. හැබැයි ඔයා ඒක කරලා ඉවර වෙනකන් ඒ දේ කලින් කරන්න එපා. අන්න ඒ වගේ ඔයාටත් ඔයා තුලින් මොටිවේෂන් එකක් හදාගෙන ඔයාගේ ගමන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ එක්සෑම් දෙක ලියලා ඉවර වුණාම මම හිතාගත්තා මට අන්තිම එක්සෑම් එක ඉවර වුණේ ඉරිදා දවසක දවල් 12ට. ඉතින් අපි රෑ වෙනකන් හස්බන්ඩ් බබත් එක්ක මට ඇත්තටම විභාගෙ තිබුණේ කොළඹ. ඉතින් වනු ගෝල්ඩ් ෆේස් ගිහිල්ලා අපි කාලා බීලා ෆිල්ම් එකක් එහෙම බලලා ගෝල්ඩ් ෆේස් එකටත් ගිහිල්ලා ඉතින් අර දරුවත් සතුටු වෙලා ඒ සතුට මමත් අරගෙන අපේ පවුලත් සතුටින් මගේ ටාගට් එකත් මම ඇචීව් කරගෙන අන්න ඒ වගේ අපේ ටාගට් වලට යනකොට අපි හැමදේම බැලන්ස් කරගෙන කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා
ඔයාගේ ජීවිතේටත් මගේ මේ වීඩියෝ එක තුළින් යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙනම් ආයෙත් ලබන ඉරිදා වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.